උතුම් වෛසාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් සෙනෙහසේ ආශ්‍රමය දරුසුරතල් ප්‍රමාද සෑම උදෙසා මෙහෙවන්නට යෙදුන කිරිපිඩි පූජා පින්කම සහ දේවතා ආරාධනාව සමගින් සර්ව දේවාශිර්වාද පත්තින සාන්ති කර්මය මේ මාසයේ 11 වෙනි දින සහ 12 වෙනි දින පවත්වන්නට යෙදුණා. මේ මාසයේ 11 වෙනි දින රාත්‍රී 7ට සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය භූමිය තුල අභිනවයෙන් ඉදිරි කරන්නට යෙදුන සක්‍ර දෙවියන් සහ පත්තිනි මෑණියන් උදෙසා සර්ව දේවාශිර්වාද සාන්ති කර්ම පැවැත්වීම උදෙසා නිර්මාණය කළ දේව මන්දිරය පළමු පූජා පැවැත්වීම සහ වෙසක් පුර 15ක් පොහොව දවස උදෑසන ස්වර්ණමාලි සෑරාජානන් වහන්සේ උදෙසා කිරිපිඩි පූජා පින්කම සහ දේවතා ආරාධනා ඓතිහාසික පින්කම පවත්වන්නට යෙදුණා. මේ උතුම් පින්කම් සඳහා සහ සම්බන්ධ වූ සියලු දෙනාටමත් එලෙසින්ම සෙනෙහසේ ආශ්‍රමයේ පුණ්‍ය භූමිය තුල නිර්මාණය කළ දේව මන්දිරය සඳහා ආධාර උපකාර කරමින් සම්බන්ධ වූ සියලු දෙනාටමත් සෙනෙහසේ ආශ්‍රමයේ ගොඩනගන්නට ශ්‍රමය ධනය කාලය කැප කළ සියලු දෙනාටමත් උතුම් වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් සිදු කළ මේ උතුම් පින්කමේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සිතක් සාන්තියක් යහපතක් වේවායි ආශිර්වාද කරමි. මීළඟ දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් මෙහෙවන ආශිර්වාද වැඩසටහන් මාලාව 2025 ඇසළ පොහොය නිමිති කොටගෙන පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරනවා. ඇසළ පොහොය දින පවත්වන මෙම වැඩසටහන සුවිශේෂී පින්කම් මාලාවක්. මහ බෝසතාණන් වහන්සේ මව් කුස තුල පිළිසිඳ ගැනීම නිමිති කොටගෙන මෙම ඓතිහාසික බල සම්පන්න වටිනා පොහොය දවසේදී මේ පින්කම සර්ව දේවාශිර්වාද පත්තින සාන්ති කර්මයක් කිරිපිඩි පූජාව සහ දේවතා ආරාධනාව ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ අභියස ආශිර්වාද බෝධි පූජාව පවත්වා මේ කටයුතු නිමාවටපත් කරනවා. ඒට සම්බන්ධ වෙන නැත්තන් හැකි විගස මා අමතා මේ පිළිබඳව විමසීම් කරමින් තොරතුරු ලබාගෙන පූජාවට සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාටම ශාසනාලයෙන් යුතුව ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.